අපි මේ පාරේ යන්න දාගත්තේ මිනිස්සු වැඩිය දන්නේ නැති හැංගිච්ච ලස්සන වටපිටාවක් තියෙන තැනකට. යන පාර ගැන කිව්වොත් ගොඩක් පටු පාරක තමයි යන්න තියෙන්නේ. සාමාන්‍ය එක වාහනයකට යන්න පුළුවන්. හැබැයි වාහන දෙකක් මාරු වෙන්න තරම් පළල පාරක් නෙමෙයි මේක. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොන වගේ අත්දැකීමක්ද ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තියෙන්නේ කියලා. ලස්සන තේවතු යායක් මැදින් යන්න තියෙන පටු බොරළු පාරක් ඔස්සේ තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. ලස්සන වටපිටාවක් තියෙන ගොඩක් නිස්කලංක පාරක්. හරිම ලස්සනයි. අපි ගිහින් බලමු ඉස්සරහට මොන වගේ තැනකටද අපි යන්න තියෙන්නේ සහ මොන වගේ දේවල් වලටද අපිට මුහුණ දෙන්න තියෙන්නේ කියලා. ඇවිල්ලා ඉන්නේ හුළුගඟ ආශ්‍රිතව තියෙන මේ ගලාගෙන යන ගඟක් තියෙන තැනකට තමයි අපි ආවේ. අපි අද දවසේ යොදාගත්තේ ලොකු කැම්පින් කරන්නවත් එහෙම ලොකු දේවල් වලට නෙමෙයි. අපි නිකන් ඇවිල්ලා අපේ මේ මයින්ඩ් එක රිලැක්ස් කරගෙන නාලා කරලා යන්න තමයි අපි අද දවසේ දාගත්තේ. බලමු මේ තැන මොන වගේ තැනක්ද කියලා. ඔය එහා පැත්තෙන් පේන ටනල් එක දිගේ තමයි හුළුගඟ මේ ප්‍රොජෙක්ට් එකට අදාළව යන වතුර පාර යන්නේ. අපි බලමු ඇතුළට ගිහිල්ලා මොන වගේද කියලා.
ගමේ මිනිස්සු මම හිතන්නේ මේ ඇලපාර හරහා යන්න පාවිච්චි කරපු එල්ලෙන පාලමක් තමයි ඔය තියෙන්නේ. දැන් නම් ඒක අතෑරලා දාලා තියෙන්නේ. මොකද එහා පැත්තෙන් කොන්ක්‍රීට් පාලමක් හදලා තියෙන නිසා. අපි බලමු ඉස්සරහට. මිනිස්සු ගැවසෙන්නේ නැති ගොඩක් නිස්කලංක පරිසරයට ආදරය කරන කෙනෙක්ට ඇවිල්ලා ලස්සනට විඳින්න පුළුවන් වටපිටාවක් තියෙන සුන්දර තැනකට තමයි අපි මේ පාර ආවේ. අපි බලමු රාත්‍රියේ ගත වෙන්නේ කොහොමද කියලා මෙතන. ඔයාලා අපිත් එක්ක රැඳී සිටින්න මොන වගේ අත්දැකීමක්ද අපි බෙදාගන්න කියලා. මමත් මෙතන පළවෙනි වතාවට තමයි ආවේ. දැකපු ගාම මේ හතරස් කොටු වගේ කපපු ගල් තමයි තියෙන්නේ. හැබැයි මේවා ඉතින් ස්වභාවිකවම හැදිලා තියෙන ඒ වගේ වෙන්නේ නැති. නමුත් ඉතින් කොච්චර වතුර පාරක් කොච්චර ප්‍රෙෂර් එකක් යනවද කියලා හිතෙනවා. මේ වගේ එක එක රටා මැවෙන්න තරම් මේ වගේ හැරෙන්න තරම් ලස්සන නිර්මාණයක් තමයි මෙතන තියෙන්නේ. අපි ගිහින් බලමු ඉස්සරහට මොන වගේ රටාවල්ද මොන වගේ ලස්සනක්ද මෙතන තියෙන්නේ.
මේ මෙතන නම් ෂේප් එක. ඔව්. Sol y arena, oh so bright, baila conmigo toda la night. El ritmo suena, can you feel? Move your body, it's so real.